වොෂ් කරගෙන ආවා. හොදගෙන ආවට පස්සේ මගේ මූණ මේ වගේ. අද වීඩියෝ එක ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් කොහොමද ෆේෂියල් එකක් හරියට කරන්න කියලා. මුලින්ම ඔයාලා කරන්න ඕනේ හොඳ ෆේස් වොෂ් එකකින් හරි ක්ලෙන්සර් එකකින් හරි ඔයාලගේ ෆේස් එක ක්ලීන් කරගන්න එක. ගායිස් දෙවැනි ස්ටෙප් එක තමයි අපේ මූණ හොඳින් උමාලෙන් ස්ටීම් කරගන්න එක. ඔයාට මේක ගෙදරදිම කරගන්න පුළුවන්. හොඳ උණු වතුර එකක් භාජනයකට දාලා මේ ආකාරයට විනාඩි 2-3 ඔයාගේ මූණ ස්ටීම් කරන්න. ඒ වගේම වැදගත්ම කාරණේ තමයි ඔයා මූණ ස්ටීම් කරනකොට ගොඩාක් රස්නේ වතුර එකක් ගන්න එපා. ඔයාගේ මූණට ඒක ගොඩක් හොඳ නැහැ. ඒ හින්දා සාමාන්‍ය ප්‍රමාණයේ රස්නේ ඔයාගේ මූණ ස්ටීම් කරගන්න ඔයා වග බලා ගන්න. හරි. දැන් මගේ මූණ ස්ටීම් කරගෙන ඉවරයි. හරි, අපි දැන් ස්ක්‍රබ් එක හදමු. ඒකට කහ එකක් අරගෙන මේ වගේ බැදලා ගන්න. මේක ගෙදරම හදාගත්තු කහ එකක් නම් වඩාත් හොඳයි. තව අපිට ඕනේ වෙනවා කඩල පිටි. මේ කඩල පිටි එකත් තේ හැඳි එකමාරක් වගේ ගන්න. මේකටම කෝපි තේ හැඳි කාලක් හෝ එකක් එකතු කරගන්න. ඒ වගේම සීනි තේ හැඳි එකක් හෝ එකමාරක් එකතු කරගන්න. පොල් තෙල් මේකට අපි ගන්නවා. පොල් තෙලොත් තේ හැන්දක ප්‍රමාණයක් එකතු කරගන්න. ඔයාලා ගෙදර කෝමාරිකා තියෙනවා නම් මේ වගේ කෝමාරිකා මදේ මේකට එකතු කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා ගෙදර ඇලෝ ජෙල් තියෙනවා නම් ඇලෝ ජෙල් ටිකක් එකතු කරගන්න. දැන් අපේ ස්ක්‍රබ් එක හදාගෙන ඉවරයි. ඇප්ලයි කරමු. ස්ක්‍රබ් එක මූණට විතරක් නෙවෙයි බෙල්ල, අත් කකුල්, ඒ වගේම ඔයාලගේ අන්ඩර් ආම්ස්, බිකිනි ඒරියා මේ වගේ තැන් කළු වෙලා තියෙනවා නම් ඒකටත් ගොඩාක් හොඳයි. ඉතින් අමතක නොකර ඒවටත් ඔයාට මේ ස්ක්‍රබ් එක යූස් කරන්න පුළුවන්. ගායිස් මේ ස්ක්‍රබ් එක ඇප්ලයි කරපු ගමන්ම ස්ක්‍රබ් කරන්න ගන්න එපා. මේක ඔයාගේ ඇඟේ ටික වෙලාවක් තියෙන්න හැරලා විනාඩි 2-3කට පස්සේ මේ විදිහට ස්ක්‍රබ් කරන්න පටන් ගන්න. මම මූණ වොෂ් කරගෙන ආවා. අද මම white head, black heads වගේ දේවල් අයින් කරගන්න මෙන්න මේ ටූල් දෙක තමයි පාවිච්චි කරගන්නේ. අද මම මුලින්ම මැෂින් එක පාවිච්චි කරනවා. මට ඒක ගොඩක් පහසු හින්දා. හරි, අපි මැෂින් එකෙන් white heads තියෙනවා නම් ඒවා අයින් කරගන්න බලමු. හැබැයි මම මේක පාවිච්චි කරන්න ආරම් විනාඩි 2ක්වත් ගියේ නෑ. මැෂින් එක ඔෆ් වුණා. බලන්නකො ඉතින් මට මේක charge කරගන්න බැරි වෙලා. ඊට පස්සේ මම ටූල් එක ගත්තා. ටූල් එකෙන් මම white heads ටික අයින් කරනවා කියලා. මොකද මගේ මූණේ එහෙම white heads අයින් කරන්න තරම් දෙයක් නැහැ. ඉතින් මම හිතුවා මේකෙන් අයින් කරලා ඉවර කරන ගන්නවා කියලා. හොදගෙන ආවට පස්සේ මගේ මූණ මේ වගේ. එහෙනම් අපි යමු ඊළඟ ස්ටෙප් එකට. දැන් අපි පැක් එක හදාගමු. මේකට ඕනේ වෙනවා කඩල පිටි. ඒ වගේම ඔයාලා මේකට ගන්නවා නම් යෝගට් ගන්න. මම අද දාන්නේ මේකට මී කිරි.
අද මගේ පැණි බෝතලේ ඉවර වෙලා මම මේකට මේ පැණි නිදා ගන්නවා. මං ඉතින් උණු වතුර චුට්ටක් දාලා මේ පැණි කල දිය කරලා මේකට එකතු කරගත්තා. දැන් මේ පේස්ට් එක ඔයාගේ මූණට ඇප්ලයි කරන්න පුළුවන් වෙන විදිහට ක්‍රීම් එකක් වගේ වෙනකම් හොඳට කලවම් කරගන්න. දැන් මම ෆේස් මාස්ක් එක හදාගෙන ඉවරයි. දැන් අපි මේක මූණට ඇප්ලයි කරලා බලමු. ඔයා මේ මාස්ක් එක ඇප්ලයි කරාට පස්සේ විනාඩි 20ක් 25ක් වගේ ඔයාගේ මූණේ මේ මාස්ක් එක හොඳට වේලෙනකන් තියාගෙන ඉන්න. මේ විනාඩි 20කට පස්සේ මගේ මූණේ මාස්ක් එක හොඳින් වේලිලා මේ විදිහට මගේ මූණ හොඳට ටයිට් වෙලා තියෙනවා. ඉතින් දැන් අපි හොදගෙන එමු. මාස්ක් එක ඇප්ලයි කරාට පස්සේ මම වොෂ් එකක් දාගෙන ආවා. දැන් බලන්න මගේ ස්කින් එක ගොඩාක් ක්ලියර් වෙලා. ඉතින් මගේ ඊළඟ ස්ටෙප් එක තමයි මගේ මූණ අයිස් කියුබ් රෝලර් එකෙන් මසාජ් කරන එක. ඔයාලට මේ වෙනුවට මාස්ක් එක දැම්මට පස්සේ සෝදගෙන ආවට පස්සේ ඔයාලට ටෝන කරන්න පුළුවන්. ඉතින් මම ඒක ස්කිප් කරලා මං කරන්නේ අයිස් රෝලර් එකෙන් මෙහෙම මසාජ් කරන එක. මට ඒක ගොඩාක් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මම මසාජ් කරගන්නවා මගේ මුළු මූණම. හරි, ඊට පස්සේ කරන්න තියෙන මොයිස්චරයිස් කරන එක. ඉතින් මම මේකට ගන්නේ පොන්ඩ්ස් එකේ එන ජෙල් එක. ඉතින් මට ඒක ගොඩාක් හොඳයි. මම ඒක තමයි මයි මොයිස්චරයිසර් ක්‍රීම් එක විදිහට ඇප්ලයි කරන්නේ. ඉතින් ගෙදර තියෙන දේවල් වලින්ම අපිට ෆේෂල් එකක් කරගන්න විදිහට මම අද කියලා දුන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම යනවා. බයි බයි.